අද අපි ඉගෙන ගන්නේ plurals of nouns. හරිද? ඔයාලට තියෙන්නේ singular එකක් කොහොමද plural කරන්න කියලා ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අපි දැන් සාමාන්‍යයෙන් ඒක වචනයක් බහුවචන කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තමයි අද අපි හදන්නේ. ගොඩාක් විදි දින ඉගෙන ගන්න. හරිද? Base verb only if the subject singular we add මොකද්ද? S es ies or මොකද්ද? ves ඇඩ් කරනවා අපි. නේ? right. මේක මේ ටික දන්නවද කියනකො ඉස්සෙල්ලා? මෙන්න මේව එකතු කරනවා කියලා. අනිත් අපි චුට්ට දන්නවා කියන එකෝ. හා? අනිත් අපි දන්නවා කියන එකෝ බලන්න. දන්නෝ. right. හරි. ඒක දන්නවනේ එහෙනම් හොඳයි. එහෙනම් මාතෘකාව දාගන්න plurals of nouns දාගන්න grammar part එකක්. right. පළවෙනි විදිය singular plural මේ කොටු කරලා වැඩේ කරන්න ඕන ඉස්සරහට. හරිද? කොටු කරලා වැඩේ යන්න ඕන. හරිද? මේ ඉස්සෙල්ලා සර් අඳිනකන් ඉන්න. හරිද? වැඩෝ වෙන්න යන්න ඕනේ නෑ. A dog, a boat, a cat, a song, the shop, right? The tree. ඔක සවුන්ඩ් එක අඩු කරගන්න. One teacher, one book, right? මේ ලස්සනට කොටු කරලා හදාගන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් මේක දැන් මූලිකම දේ. ගොඩාක්ම most noun form their plural form by adding s to the singular form. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක්ම most nouns form වලට අපි යොදාගන්නේ s, right? අපි s යොදාගන්නේ. හරිද? මේක උඩින් දාගන්න s කියලා දාලා මෙහෙම දාගන්න. s ඇඩ් කරන ඒවා. ඒ කියන්නේ ගොඩාක් සාමාන්‍ය most ගොඩාක්ම දේවල් වලට අපි ඒක බහුවචන කරන්න එක බල්ලෙක් බල්ලෝ කරන්නේ කොහොමද? S දාලා නේද? a dog dogs කරනවා. හරිද? right? ඒ වගේ තමයි මේකේ උදාහරණය. first one is done for you. මම ඔයාලට උනේ පළවෙනි එක කරලා පෙන්නන්නම්. මොකද්ද? dogs, right? write down කරගන්න. most nouns form their plural
by adding s to the singular form. මොකද මේ කියන්නේ? Most nouns form their plural form by adding s to the singular form. කියන්නේ ගොඩාක් nouns වලට අපි යොදාගන්නේ s අකුර කියන එක තමයි මේ කියන්නේ. සිංහල தெரியும்? கொஞ்சம் கொஞ்சம் தெரியும் sir. கொஞ்சம் கொஞ்சம் தெரியும் නම් දාගන්න. ඉක්මන් කරන්න. මං ඔයාලට දෙන්නම් චූටි වෙලාවක්. නැලවෙන්න වෙලාවක් නෑ හොඳ. ගොඩාක් තියෙන වර්ග ඉගෙන ගන්න. right? නැලවෙන්න අමාරුයි දැන්. නැලෙව්ව කාලේ ඉවරයි දැන්. විනාඩි 2යි දෙන්නේ. පුළුවන් නම් කන්න බැයි නම් මට විනාඩි 2න් කරන්න. right? right. okay? මං හිතන්නේ ඉවරයි කියලා. කොහොමද මේක කරන්නේ? බෝඩ් කොහොමද වෙන්නේ? බෝඩ්ස් වෙනවා. කැට් කොහොමද වෙන්නේ? කැට්ස් වෙනවා. songs වෙනවා. the shops වෙනවා. the trees වෙනවා. one teacher අපිට ඕනනම් two teacher ගන්න පුළුවන්. නැත්තම් මොකද්ද? teachers ගන්න පුළුවන්. one book four books ඕන ඕන දෙයක් කරනවා. books ගන්න පුළුවන්. right? තේරුණාද? okay? තේරුම් ගත්තාද? understood? මේක ලේසි නේද? ඔව් සර් கொஞ்சம் கொஞ்சம் தெரியும். ம் right. ம்
දැන් මේ ට්‍රී ලිව්වම තමයි මට මතක් වුණේ මේ අර ඉස්සර මං කියනවා මතකයි නේද? මගේ ළමයෙක්ට අර මෛත්‍රී පාල කියලා ලියන්නේ කොහොම ලියුව විදිය මතකයිද? ආ මෛත්‍රී පාල කියලා මම ළමයෙක්ට කිව්වා ලියන්න කියලා ඉංග්‍රීසි වලින්. හරිද? එයා කොහොමද දැනද ලිව්වේ? මෛත්‍රී පාල. ඉතින් වැරදි නෑනේ පුතේ. මෛත්‍රී පාල. මගේ ගස් පාල. කොහොමද ලියලා තියෙන්නේ? මගේ ගස් පාල. හරිද? මෙයා ලියලා තිබ්බේ මෙහෙම නෙමෙයි හැබැයි. මෙන්න එහෙම. මෛත්‍රී පාල. මගේ ගස් පාල. හ්ම්. බලන්න කොච්චර නොලෙජ් එකක්ද කියලානේ. වට්ට නොලෙජ්. හ්ම්. අපෙත් ඉන්න ඔය වගේ ටියුබ් ලයිට් දෙන්නේ 3 දෙනෙක්. මම නම කියන්නේ මේ නෙතෝ කියලා. හා? නෑ නෑ ඔයා නේ. හා. උවිනි වතුර චුට්ටක් බොන්න හොඳ. රයිට්? හරි. ඊළඟ එකට යන්. රයිට්? ආපහු පුතාලා දාගන්න තරහ නැතුව මොකද්ද? සිංගියුල කොටු කරගන්න ප්ලෝරල්. හොඳ සර්. බස් a glass a brush a watch a box. right මේක ලියා ගන්න සර් කියා දෙන්නම්. උඩින් ඉඳ තියාගන්න. මේ තියෙන CH හරිද? SSSCHOX හරිද? right. when a singular noun ends with S වෙන පාටකින් ලියමු. S SH CH or X its plural is formed by adding es. මොකද්ද පුතේ මේ කියන්නේ? ආ මොකද්ද පුතේ මේ කියන්නේ? මොකද්ද කියන්නේ මේ? ආ when a singular nouns ends with S SH CH or X වලින් අවසන් වෙනවා නම් its plural is formed by adding es. when a singular nouns ends හරිද? ඒ කියන්නේ ඔයාලට ඔන්න හම්බෙනවා සිංගියුලර් වචනයක් S වලින්. හොඳට බලාගන්න. S වලින් හරිද? ඔක සාමාන්‍යයෙන් SH වලින් CH වලින් X වලින් අවසන් වෙනව නම් හරිද? සිංගියුලර් එකක් අවසානයට ඇඩ් කරනල පුතේ මොකද්ද? ES උදාහරණයක් වගේ බස් කියන එක මොකද වෙන්නේ? buses වෙනවා. මෙන්න මේ වගේ. right? when a singular nouns ends with S SH CH or X
Its plural is formed by adding ex. Adding කරනවලු ex. Right? මේක write down කරගන්න. ඒ කියන්නේ පුතේ ඔයාලගේ සිංගියුලර් එක අවසානට chx තියෙනවා නම් ex දාන කියලා කියන්නේ. කතාව ඉවරයි. Right? ලොකු කතන්දරයක් නැහැ. පොඩි කතන්දරයක් තියෙන්නේ. මම ඔයාලට දෙන්නම් විනාඩි 3ක්. දුවම් මේස එච්චර. ඔව්. මන් දෙනවා ඔයාලට විනාඩි 3ක්. ඇත්තමයි. හ්ම්. සාමාන්‍ය පුතේ අපි කතා කරද්දී බිහිරි වෙච්ච මිනිස්සු අපි කතා නොකර ඇරියම අහනවයි කතා කරන්නේ නැත්තේ කියලා. මොකද ඒකට මං කියන්න ඕන. දැන් අපි කියන්නේ නැත්නම් මම කතා කරද්දී මම කතා කරද්දී බිහිරි වුණු මිනිස්සු හරිද? මං කතා කරන තුනම අහනවා ඒ කතා කරන්නේ නැත්තේ කියලා. මොකද කරා කියන්න ඕන මං. හ්ම්? බත් පොඩ්ඩක් කාලේ ඉන්න කියලා කියන තියෙන්නේ. හ්ම්. ඔන්න තමයි ප්‍රශ්නේ. right? ඕසදී පුන්සලා දැන්ද පන්තිට සම්බන්ධ වෙන්නේ? ආ? මං ඔයාගේ පේපර් එක මේ බලලා තිබ්බේ නෑ මගේ එක මේක බලනවනේ කියන්නේ සාමාන්‍ය ඔයාලගේ මෙහෙජ් මගේ account එකේ මගේ එකනොත් බලනවා අපේ මේ කට්ටිය මට අහුලා තිබ්බේ නෑ පුන්සලා හොඳ මම පස්සේ තමයි බැලුවේ ලකුණු ඇත්තටම අඩුයිනේ ඔයාට වෙලා තියෙන්නේ පුතේ මේ ඔයා දන්නව කරගෙන යන්න හැබැයි ඔයාට කියවල ප්‍රශ්නේ කියවල උත්තරේ ලියන්න තමයි තේරෙන්නේ නැත්තේ හරිද ඔය ලකුණු අඩු වෙලා තින්නේ දන්නම ටිකක් වරද්දගෙන තියෙන්නේ හරිද දැන් අපි මේ දෙවනි වාරේ පේපර්ස් ටිකක් කරනවනේ එතකොට වැඩේ අල්ලගමු හරිද තේරුණාද හරියට ටයිම් එකට පාන් තියෙන රෙකෝඩින් ටික බලන්න පේපර්ස් ගන්න ගත්තම ඒ දවස් ටික අනිවාර්යෙන්ම ඉන්න මම ඔක 51 අනිවාර්යෙන්ම 75ට වඩා අරන් දෙනවා right ඉක්මන් ගන්න සර් මට ඉංග්‍රීසියට 90යි ලකුණු. ඇහෙන්නේ very good perfect නේ හොඳයිනේ ඒකනේ සර් ඇත්තටම වෙනදට 60 ගණන් 45 ගණන් ගන්නෙ. මොකද තමයි දැන් ඇහුන්නේ හොඳයි මොකද ඇත්තටම. ඇහුන්නේ වෙනදා 45යි 60 ගණන් වගේ ගන්නෙ. ඔව් දැන් 90ක් විතර ගන්නවා. ඉතින් හොඳයි. ඒකනේ දැන් මෙයා වැඩ ටික අල්ලන් ගියානේ හොඳට ඔව් වැඩ ටික අල්ලන් යනවා සර්. ඒක තමයි පන්තියත් ඉතින් එනවනේ අනිවාර්යෙන්ම හැමදාම වගේ එනවනේ නේ පන්තියට පන්තිය කට් කරන්නේ නැහැ සර්. කොහොම හරි ඒකට සම්බන්ධ නම් වෙනවා. ඔව් මේ රචනාවටද අඩු වෙලා තියෙන්නේ මොනවද වරුණාද සර්? රචනාවට තමයි මගේ හිතේ ටිකක් අඩු වෙලා තිබ්බේ. වෙන්න මොකක්ද මේ රචනාව ආවේ myself myself සෑ කිව්වනේ ඒක අනිවාර්යෙන් එනවයි කියලා
ඒකට 10න් 9ක්ද කොහෙද තිබ්බා කිව්වේ. එහෙනම් ඔය එකක් වගේ අඩු වෙලා. පොඩි පොඩි දේවල් තමයි ඔටියත් හදාගන්න පුළුවන්. ඔහොම යන් ඉතින් නැතු ඉතින් මේ ආපහු 90ට අඩු කරගන්න බෑ. 89 වුණත් අවුල. හරිද? ඒ හින්දා වැඩි හරියට අල්ලන් යන්න ඕන. දැන් අපේ පුන්සලාදුවට වෙලා තියෙන්නේ මේ පේපර් එක කියෙව්වට පස්සේ ලියන්න දන්නේ. ඒ තමයි අර ඒ ප්‍රැක්ටිස් එක නැතිකම. ඒවා හදාගමු දෙවෙනි වාරේ. හොඳද? අතුරු යනවා ගත්තනේ. thank you sir. හරි. ප්‍රතිඵල අපි පෙන්නලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් කෝ අපේ මේ පන්තියේ 75ට වඩා වැඩි පුරුදු දිනයකෝ පේපර් එකට. ඔව්. ඇත්තරම ඉන්නවා 100ට 90කට වැඩිය ඉන්නේ ප්‍රතිඵල 175ට වැඩිය අය. ලකුණු 75ට වැඩිය අය ඉන්නවා. හරිද? 80ට වැඩිය අය කෝ බලන්න. අතු සංගින බලන්න. හැමෝටම 80ට වඩා වැඩි ගොඩාක් අයට. හරි. අපේ පන්ති ඉතින් අඩු ළමයිදොත් ඉන්නවා. නේ? ඉතින් පේපර් එක ලියන්න තාම පළවෙනි වාරනේ. ඒක හදාගන්න පුළුවන්. මොකද 100ක් ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් කාලෙත් එක්ක. හරිද? අපි කරගෙන යමු. හරිද? දැන් ඔය අයින් වෙන්න ඕන අයින් වෙලා ඉන්න අය ඉන්නේ. අපි ඔය කට්ටිය කොහොම මිසරේ යන්. වර්ධනය වී ගියේ පොඩ යමු. බය වෙන්න එපා. පන්තියට එන්න දන දෙයක් තිබ්බොත් අහන්න මට කෝල් එකක් ගන්න පුතේ. මොකද මම මෙහෙජ් ගොඩාක් දුරට බලනවා අඩුයි. බැලෙන්නේ නැහැ මට. මගේ කැම්පස් වල වැඩයි පන්ති වල වැඩයි බාසයින්ස් බිස්නස් කරන බිස්නස් වල වැඩයි ගොඩක් වැඩ ගොඩකින් ඉන්නේ. ඕනලා කෝල් එකක් ගන්න ආන්සර් කරනවා. හොඳ. රයිට්. ඔයාලගේ මේ සර්ටිෆිකේට් ටිකයි ඔය බඩු ටික දැන් ලෑස්ති කරන ගමන් තියෙන ටික ඉක්මනටම ලබා දෙනවා හොඳ. මේ දවස් ටිකේ පොඩ හිරලා දින අද අපි ආච්චිගේ අවුරුදු දානේ. දැන් තියෙන මං ගියේ නෑ මං යනවා 9ට. දැන් මේක ඉවරුණාම පන්ති ඉවරුණාම යන්නේ. සකුන් සර් ආවා. සකුන් සර් ඇවිල්ලා මේ සකුන් සර්ලා තමයි තියෙන්නේ. එයා එතන පිරිත වැඩ. රයිට්. හරි මේක ඉවරයිනේ. හරි වැඩි කතාරියක් ඕනේ නෑ. හරි. මේක මේ හැම එකටම මේ අන්තිමට EX දාන්න විතරයි තියෙන්නේ. හරිද පුතේ? glasses brushes brush sorry what EX දැම්මම හැම එකටම ඉවරයි. right මෙහෙම දැම්මම කරේ ටක් ගාලා බලාගන්න. තප්පරෙන් බලාගන්න. right හරි next එකට යන්. ඒකෙත් ඔයාලා පුතේ අර වගේම උඩින් පොඩ උඩ තියලා සිංගියුල plural කියලා දාගන්න. right ඔහ උඩින් දාලා ආපවරහත් දාලා දාගන්න ES කියන එක. right mango මේ ඔයාලට සිලබස් එකට අවශ්‍ය ටික කරන්න හොඳ. කිසිම අපිටින් නැහැ. tomato potato hero exception sense
එක්ස්පෙක්ෂන්ස් කියන්නේ විශේෂ අවශ්‍යතා හරිද? විශේෂ කියලා දාගන්න normally right? රේඩියෝ, ස්ටුඩියෝ, ෆොටෝ, පියානෝ. පියානෝ කියන්නේ මේ සජිත් ප්‍රේමදාස නෙමෙයි. ඒ පියානෝ නෙමෙයි මේ වෙන පියානෝ එක. මේක ලියාගන්න. ඒක මැකෙන්නේ නැහැ පුතේ. මම එක මෙතන ලියන්නම්. ඔයාලා මේක වෙනම ලියාගන්න. right? සර් මෙතන ලියනවා මේ පොඩි වෙන්නේ නැති හින්දා හොඳ. right? some singular nouns ending or also takes ex when their plurals are formed. right? මේක යටින් ලියාගන්න. right? ඒ කියන්නේ පුතේ දැන් චූට්ටක් නවත්තලා ලියාගන්න එක. right? අපි දැන් සිංගියුලර් අපිට හම්බෙන මැංගෝ, ටොමැටෝ, පොටෑටෝ, හීරෝ, රේඩියෝ, ස්ටුඩියෝ, පොටෝ, පියානෝ. හරිද? right? එතකොට ඕ අකුරෙන් අවසන් වෙන හැම එකටම හරිද? අපි දානවා es. හරිද? අපි es එකතු කරනවා. හරිද? හැබැයි හරිද? එක්ස්පෙක්ටන්ස් කියන්නේ මොකද්ද? විශේෂ අවශ්‍යතා තියෙනවා. ඒ මොනවාද? රේඩියෝ, ස්ටුඩියෝ, හරිද? ෆොටෝ, හරිද? පියානෝ. අන්න ඒකේ පුතේ වවල් සවුන්ඩ් එකක් එන්නේ. ඒ නිසා මෙන්න මෙතනින් යට තියෙන මේ රතු පාට රෙඩ් ලයින් එක යට මෙන්න මේ හතර දිනව නේද? මෙන්න මේකට විතරක් අපි මොකද කරන්නේ? S අකුර යොදනවා. ES නොදා. ES නොදා S අකුර දාලා තමයි මෙන්න මේ හතර කරන්නේ. හරිද? තේරුණාද? හා. මේකට S විතරක් දාන්න. මේක කියලා දෙනවා some singular nouns ending or also taken ex when their plurals are formed. ඒ කියන්නේ මම මේ කියා දුන්න එක ඉංග්‍රීසි වලින්. right? write down කරගන්න. සාමාන්‍ය විශේෂ අවස්ථා කියන්නේ ඔන්න ඔය වගේ ඔය ටික පොඩ බලා ගන්නකෝ. ඔයාලට ඔච්චරයි ඕන වෙන්නේ. තුනක් දෙන්නම් දාගන්න. exceptions ටික ඔච්චරයි තියෙන්නේ. right? රේඩියෝ, ස්ටුඩියෝ, ෆොටෝ, පියානෝ කියන එකට x දාන්නේ. එච්චරයි.
මම මේ දැන් දැක්කේ මේ බිනුදිකෝ අපේ බිනුදි කොහොමද සර් කොහොමද ලකුණු ඉංග්‍රීසි වලට 90යි. 90යි. මොනාටද මේ ඉතුරු 10 අඩු උනේ? පොඩි පොඩි දේවල් නේ. වැරදිලා. කලින් කොහොමද? කලින් ලකුණු තිබ්බද? 90 ගණ? පහ වසරේ වලද කීය තිබ්බේ? 80 ගණන් 90 ගණන් වගේ තමයි තිබ්බේ කලින්. කමන්න නැහැ දැන් යනවනේ ෂේප් එකේ. ඔය ලෙවල් එකේම යමු හොඳ. රයිට්? මම මේ හැමෝගෙම මේ මයික් ඔන් කරනවා මේ එක එක්කෙනා මට කියන්න ලකුණු. කෑ ගහන්න එපා. හැමෝම මයික් ඔන් කරන්න. මං කියන එක්කෙනා කියන බා ලකුණු කීයද කියලා. රයිට්? ඔන් කරන්න හැමෝම මයික් ඔන් කරගන්න. මතීෂ කොහොමද ලකුණු? රයිට්. දනිදු කොහොමද ලකුණු? 92යි. 92යි. යසිරු පුතා කීයද? 90යි. 90යි. ශාක්‍ය පුතා 85යි සර්. 85යි. නෙතු කීයද? චලනිට කොහොමද? 90යි. 90යි. තෙහාන්ට 91යි. 91යි. බිනුදිට මයික් ඔන් කරලා බිනුදිට කීයද? 90යි. 90යි. නිදුකට සෙදරිට කීයද? දුන්නේ නැහැ. චනුලිට චනුලි කීයද? චනුලි කීයද? සර් මගේ කීයද? මතීෂ කීයද? 74යි. 74යි. උවිනිට මා කිව්ව 70යි. උවනිට කීයද? 45යි. 45යි. උවනිට කීයද? ඉක්ුණ කියලා නේද? ඉස්කෝලෙන් සර් අදලා දුන්නේ එක අම්මාගේ. කීයද ලකුණු? 45යි. 45යි. හරි. අවුලක් නැහැ. හොඳයි. හිමායට දැන් දුන්නේ නැහැ නේ. ශාක්‍ය පුතාට කීයද? හොඳයි. ප්‍රතිඵල හොඳයි. සේරම අහන්න. 45 එක්කෙනයි 51 එක්කෙනයි ඉන්නවා. ඔව් ඉතින් එහෙම වෙන්න ඕනනේ නේ. හැමෝටම 90 ගණන් 80 ගණන් තියෙන විදියක් නැහැනේ. එහෙනම් මේක මාර වැඩක් වෙනවා. හරිද? එහෙම අයත් ඉන්න ඕන. එතකොට ඒ අය හදලා පෙන්නන්නම් සර්. අන්න එතකොට තමයි අපේ ක්ලාස් එකම සාර්ථක වෙන්නේ. නිදුක සර් මට ලකුණු 76යි. වෙනද තිබ්බ 35යි. බලන්නකෝ වර්ධනය. එහෙම තමයි. හදාගෙන යන් හිමින් සරේ. හරිද? අපි ටාගට් කරන ඕ ලෙවල්. මේ 6 වසර වෙනකන් තියෙන අපිට පුරුදු වෙන්න. අපිව ටෙස්ට් කරන විභාග තමයි මේ දැන්ට තියෙන්නේ. ඔයාලව ටෙස්ට් කරනවා. මොකටද? මොකටද ටෙස්ට් කරනවනේ සර් වැඩේ කරන්න. මැංගෝ නම් මොකද්ද පුතේ? මැංගෝස් වෙනවා. ටොමැටෝ වලට මොකද්ද වෙන්නේ? ටොමැටෝස් වෙනවා. පොටෑටෝ වලට මොකද්ද උනේ? පොටෑටෝස් වුණා. හීරෝ වලට මොකක්ද උනේ? හීරෝස් වුණා. රේඩියෝ වලට හැම එකටම S දානවා. මම ඉතින් මෙහෙම දාන්න S S S S right. ඔන්න ඔක තමයි පුතේ අවසානයේදී උනේ. මෙන්න දැන් තව එකක් තියෙනවා. ඊළඟ එකෙත් උඩින් දා ගන්න. චුට උඩින් ඉඳ තියලා. singular මොනවාද? plural. අනේ සර්
දැන් නම් විකාරය වගේනේ. y දැම්මා සමාන ies. ලියා ගන්න එක තියෙනවා. ඔන්න baby lady city right fly. හරිද? මෙන්න මේක කියද්දි පුතේ මේ බේබි කියනකොට අපේ ගොඩාක් අය දානවා බේබීස් කියලා එස් අකුර. මන් දන්න මං අඳුරන කොළඹ යුනිවර්සිටි එකේ වැඩ කරන අක්ක කෙනෙක් හිටියා. හරිද? එයාක ස්ටේටස් එකක් දාලා තිබ්බා බේබීස් කියලා එස් අකුර දාලා. මං නිකමට කිව්වා මේ එස් නෙමෙයි එන්නේ. හරිද? මෙන්න මේක එන්නේ කියලා. හරිද? බේබීස් කියලා IS දාලා කියලා එන්නේ කියලා. කිව්වට පස්සේ පුතේ එහෙමනේ මම එහෙම දෙයකට නෙමෙයි කිව්වේ. හරි නෑනේ. ඉගෙනගත්ත යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත කෙනෙන්නේ. මම ඉතින් කිව්වා ඉතින්. මාත් එක පුතේ අදරක් කතා කරන්නේ. එතෙන් පස්සේ හරිද? රයිට් ඇත්තරම. චූටි කාලේ මමත් දන්නේ නෑ ඔක් ගැන. මටත් සර් කෙනෙක් තමයි කියා දුන්නේ. එහෙම තමයි ඉතින් අපි මේ එහෙම අපි අමුතු විදිහට ඉපදලා නෑනේ පුතේනේ. අපේ සහන් සර් අමුතු විදිහට ඉපදිලා තියෙන්නේ. හරිද? සහන් සර් ලස්සන වැඩක් කළා තියෙනවා. රයිට්? මං කියනද මොකද කියලා? ආ. ඔන්න බලා ගන්න හොඳ. රයිට්? හරිද? මේ තමයි හරිද? කවුද? පැණි කුරුල්ලා. රයිට්? මෙතන තියෙන්නේ මොකද්ද මේ? රෝස මලක් කියලා හිතා ගන්න. හරිද? මේ තියෙන්නේ රෝස මල. හරිද? රයිට්? මොකද්ද උනේ? ඔන්න එකපාර ඔන්න සහන්ස හොයාගන්න නෑ. ටිකකින් දාලා තියෙනවා ඒ ආසාවත් හරි. මම දැන් කුඩ්ඩෙක් කියලා දාලා තිබි ස්ටේටස් එක. මොකද කරලා තියෙන්නේ? ගිහිල්ලා මේ ඉනේ මේ කොන තියෙන්නේ. ඉනේ බඩේ යට කොටස ඒක මේ පැණි කුරුල්ලෙක් ගහගෙන ඇවිල්ලා ටැටූ එකක්. දැන් පුතේ ටැටූ එකක් කොල්ලෙක් ගහන්න ඕන කොහෙද හරියන? පපුවේ නේ හෑන්ඩ්ස් වල නේ ඒ වගේ නේද ගහන්න ඕන. අර ගෑනු ළමයි ගහන්නේ. අර සාරි පොටේ මෙහෙට දැම්මම අර කොණෙන් අර පේන්න වගේ නිකන්. අර ගෑනු ළමයි ගහන්නේ මේ පැණි කුරුල්ලෝනේ. තව ගහනවා ගෑනු ළමයි මල් අඳිනවා නේ. දැකලා තියෙනවද? ඔන්න සහංශ කරන් ආපු වැඩේ. ගෙදරින් එලවල තියෙන්නේ. මාත් එලෙව්වා. ඊට පස්සේ ආපහු මේ ඇවිල්ලා ඔන්න වැඩ කරනවා ඉතින්. මොකක්ද ඉතින් කරන්නේ දැන්? ආප්පයක් තියලා හරි මකන්න ඕන පුතේ. ඔයාලා ජීවිතේට ගොන් වැඩ කරන්න එපා ටැටූ ගහලා නම් හොඳ. ටැටූ ගහන්න ඕන තැනකට ගිහිල්ලා ඒ කියන්නේ තමන්ගේ වැඩ ටික ඉවරුනාම නවින් සර් උත් දවසකට ටැටූ එකක් ගහනවා. හරිද? ටෙස්ට් එකේ ගහනවා. දැම්ම නෙමෙයි. තව ටිකක් කල් යන්න ඕන. නේද? ස්ථාවරයකට ඇවිල්ලා නේද? ඔයාලත් එහෙම කරන්නේ. නේ නේතු? මෙතන මලක් වගේ ගහගෙන නේද? ගෑල් ළමයිනේ. ආ ඔය පොඩි පුතාලා නම් ඕකට අහු වෙන්න එපා හොඳ. දැන් ඔය ටැටූ ගහන කට්ටිය ඉන්නවා. අහු වෙන්න එපා කීයටවත්. හරි. ලියාගන්න. When the last letter of a singular noun is Y and the letter before Y is a consonantal.
consonant. මෙතන පුතේ මේ ඈඩ් කරලා දාලා තියෙන්නේ හරියද? Its plural is formed by changing y මෙතන පුතේ y හරිද? මම පොඩි කරලා ලියන්නම්. right by changing y to I E S පේනවනේ අම්මා පේන සර් මේ පොඩ අර හදන්න කැමරා පොඩ මෙහෙට ගන්න නෑ නෑ මේකෙන් හදන්න තේරෙනවද අන්න හරි right පේනවනේ y මෙතන මෙන්න මෙතන highlight right right මේක පුතේ දැන් ඇඳ ගන්න හරිද ඇඳගෙන මේකේ පුතේ කරන්න තියෙන්නේ පුතේ දැන් සාමාන්‍ය සිංගියුලර් නවුන්ස් එකක් එනකොට උන බේබීස් කියලා එනවනේ මේ y අකුරෙන් එනවනම් අනිවාර්යෙන් ඔයාලා මේ y එක කපන්න ඕන right අනිවාර්යෙන් y කපන්න ඕන එතකොට මෙහෙම කපලා ඔයාලා ලියනකොට කොහමද babies es යොදන්න ඕන මෙන්න මේක යොදන්න ඕන right හරිද when the last letter of a singular noun is y and the letter before y is a consonant its plural is formed by changing y to ies ඒ කියන්නේ පුතේ මේ කියලා තියෙන්නේ ඔයාලට y අකුරෙන් අවසන් එනවනම් මේ y දෙකක් දාලා තියෙන්නේ මේ ඒ y අකුර අයින් කරලා ies දාන්න කියලා තමයි කියන්නේ දන්න සුද්ධ සිංහලෙන් හරිද right හරි ලියා ගන්න ඉක්මනට කරන්න ගොඩක් අය ලෙෆ්ට් වෙලා තියෙන රෙකෝඩින් බලන්න නැතිනේ පන්ති ඉඳලා ඉගෙන ගන්න පුතේ නැත්තම් වැඩක් නැහැ මම මේකට දෙන්නම් විනාඩි දෙකක් ඔයාලා ලියා ගන්න තියෙන්නේ මං කරන්නේ හ්ම්
right okay ඉවරයි කියලා හිතනවා බලාගන්න ladies මොකද්ද cities guys right ඔන්න ඔච්චරයි ගන්න තියෙන්නේ හරිද understood හරි අපි යන් ඊළඟ එකට ඊළඟ එක singular plural මේවා ඉතින් එපා වෙනවා ඉතින් අහගෙන ඉන්න ගියාම සර් කරනවා ඔයාලා බලන් ඉන්නවා විකාරයි අනේ සර් අපිට තේරෙන්නේ නැහැ සර් හරිද F O F එනවා නම් VES තමා දාන්නේ ඔන්න බලා ගන්න හරිද leaf if life of right ඉങ്ങനെ කියන්නේ some nouns ending with F O F E form their plural by adding VES. ඒ කියන්නේ පුතේ some nouns ending with F or FE form they are plural by adding VES. ඒ කියන්නේ පුතේ singular එකක් ඒක වචනයක් අවසන් වෙද්දී F or FE හම්බෙනවා නම් මොකද කරන්නේ? මේ තියාගෙන නලවනවද නෑ මේක කපනවා හරිද මොකද කරන්නේ මේ FE කියන අයින් කරනවා අයින් කළා මොකක්ද දාන්නේ VES දානවා leaves තේරුණාද අන්න එක තේරුම් ගන්න කරන්න ඉක්මනට right මේ තව එක විදියක් ඔන්න ඔය ටික ඉගෙන ගත්තාම පුතේ ආයෙත් ඉතින් ඕන දෙයක් ඔයාලට සිංගියුලර් එක ප්ලූරල් ගන්න දන්න ඕන විදියකට මේක ආවව රෙකෝඩින් එක සැරින් සැරේ බලන්න දෙපාරක් තුන් පාරක් බලන්න මේ රෙකෝඩින් එක හරිද අර උඩ තියෙන YouTube එකට ගියාම ස්පීඩ් ගන්න දෙකක් එක දාන්න එතකොට සර් සලබලා ඉක්මනට කිය යනවා ඕමාට යව බලන්න මේකට වෙලා දෙන්න ඕනේ 2.5 දෙන්න
හරි අබ්ජිත් බොහොම සතුටුයි දැන් ආපු එකටවත්. රෙකෝඩින් බලන්න ඉන්න ඕනේ. පුතේ ඔන්න මේ වගේ F කොල්ලේ මෙහෙමද බලනවා ලිව්වේ. හරිද? බලන්න. හ්ම්. මෙහෙමනම් හරි දාගන්න. මේක මහා ලොකු දෙයක් නැහැ නේ අන්තිමේදී FE කපලා දාගන්න තියෙන්නේ ES. VS. sorry. හරි ඊළඟට යන්න. ඒක දාගන්න singular plural. හ්ම්. ඒක තියෙන පුතේ ඩිෆරන්ට් එකක් තමයි තියෙන්නේ. ඒ මොකද්ද පුතේ ඒ? ඔන්න බලාගන්න. man තියෙනවා. හොඳට අහගන්න. හොඳට අහගන්න. බලන්න woman තියෙනවා. හරිද? ඊට පස්සේ child තියෙනවා. හොඳට බලාගන්න. tooth තියෙනවා. food තියෙනවා. ඊට පස්සේ මොකද්ද? mouse තියෙනවා. right? mouse. හරිද? දැන් එතකොට පුතේ මේ ඩිෆරන්ට් සවුන්ඩ් එකක් තමයි මේකේ එන්නේ. මේවට S ES IES VES දාන්නේ නැත. right? මෙය වෙනස් විදිහට තමයි අපි බහුවචන කරන්නේ. කොහොමද? man පුතේ men වෙනවා. woman women වෙනවා. child children වෙනවා. tooth teeth වෙනවා. ඊට පස්සේ feet වෙනවා. මොකද්ද? foot එක. mouse එක මොකද්ද? miss වෙනවා. right? ඕන්න ඔච්චරයි වෙන්නේ. ඔන්න ඔකත් ඔළුවේ තියාගන්න. ලියාගන්න. right? මේකෙන් ඉවරයි. මෙච්චරයි ඉගෙන ගන්න තින්නේ. some nouns right have different right different singular and plural forms ඔන්න ඔච්චරයි වෙන්නේ. right? මේ තව විදියක්. මේකත් ලොකු ඉෂුව එකක් නැහැ. මේක ඔළුවේ තියාගන්න. මේ වගේ තව වාක්‍ය තියෙනවා ගොඩක්. හරිද? ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ ටික පමණයි. තව ගොඩාක් තියෙනවා ඩිෆරන්ට් සවුන්ඩ් එන ඒවා.
මේ මයික් එක ඔන් කරලා තියෙන්නේ පුතේ මම මේ කියා දීලා තියෙන්නේ. මේ හරකිනේ පුතේ මෙතන ඉන්නේ අපේ. ඔන්න එක වෙලා තියෙන්නේ. සිහික් වෙන ලෝකෙක එයා ඉන්නේ. දැන් මං කිව්වේ මොකක්ද පුතේ? ආපහු කියා දෙන්නවා. right? S අකුරෙන් අවසන් වෙන්නේ මෙන්න මේ සාමාන්‍ය මෝස් ගොඩක්ම නවුන්ස් අවසන් වෙද්දි දාන්නේ ඒ කියන්නේ ප්ලූරල් එකක් දාන්නේ S අකුර. ඒක පුළුවන්නේ. ඊට පස්සේ අවසානයේට S SH CH X එනවා නම් ES දානවා. ඊට අමතරව O එනවා නම් ES දානවා. විශේෂ අවස්ථා තියෙනවා O ඇවිල්ලත් S එන. ඒක තමයි මේ හතර මේ තියෙන්නේ. තව මේ වගේව තියෙනවා. එතකොට පුතේ බේබී කියලා ඔන්න ආවා. ඒක y වලින් අවසන් වෙනව නම් හරිද? ඒක කපලා දානවා IES. ඒක තව විදියක්. එතකොට FOFE එනවා නම් ඒක කපලා VES දාලත් අපි ප්ලූරල් කරනවා. ඊට අමතරව සම්පූර්ණයෙන්ම ඩිෆරන්ට් man woman child tooth foot mouse මේ සම්පූර්ණයෙන්ම ඩිෆරන්ට් සවුන්ඩ් එකක් ගන්නෙ ප්ලූරල් කරද්දී සිංගියුලර් එක. understood? පුළුවන්ද මේ ටික? පුළුවන්. පුළුවන් නැත්නම් ආපහු බලලා කරන්න. කළා ගෙදරදී ගුරුවරයෙක් උගන්වනවා වගේ තමන් කාට හරි කියා දෙන්න. මේ අහගන්න මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා කියන්න ගෙදරදී. අම්මා හරි තාත්තා හරි අල්ලගත්තා. අම්මා අද මම කියන්න යන්නේ plural of the nouns. මේ පළවෙනි එක තියෙනවා අපිට singular එකක් plural කරද්දී ඔන්න කියලා මුලින්ම අපිට තියෙන්නේ මොකද්ද? අපි දුන්නේ වලට a dog. a dog තියෙනවා අම්මා කොහොමද ඒක plural කරන්නේ? මේක අවසානයේදී අපි දානවා s. සාමාන්‍යයෙන් අපි ගොඩක් දේවල් වලට දාන්නේ s අකුර තමයි. අන්න එහෙම කියලා කියනවා. එන්න එහෙම කිය උගන්වන්න තියෙන්නේ. අම්මලා හරි තාත්තලා හරි ආච්චිලා හරි සීලා හරි ගෙදර ඉන්න බලු පැටියට හරි උගන්වන්න. දැන් නවීන් සර්ගේ ෆොටෝ එකක් අරගෙන මේ අම්මට කියලා කලර් ප්‍රින්ට් අවුට් එකක් අරගෙන බිත්තිය ගහලා තියාගෙන තේරෙන්නේ නැහැ නවීන් සර් තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ සර් කීකේ කියා දෙන්න තියෙන්නේ. ඉවරයිද මේක? ඉවරයිද? හරි. දැන් එහෙනම් ඩික්ටේෂන් ටික ලියා ගන්න දාගන්න. ඩික්ටේෂන්. අද පුතේ මේක ඉක්මනට ගන්න උනා මොකද වෙලාව මදි අපිට වැඩ ගොඩක් තිබ්බේ ඒකයි හොඳ. right? ලියා ගන්න. ස්ක්වයා සමචතුරාශ්‍රය. right? rectangle ෂජකෝණාශ්‍රය. triangle දැන් triangle කියලා කියනවා triangle ඔය කියන්නේ එක විදිහට ප්‍රොනවුන්ස් කරනවා ත්‍රිකෝණය ප්‍රොනවුන්සේෂන් පුතේ එක අය එක විදිහට තමයි සමහර ඒවා ප්‍රොනවුන්ස් කරන්නේ මොකද එහෙම තමයි circle වෘත්තය crescent oh crescent දසන්ත number 6 straight line straight line කියන්නේ ඍජු රේඛාව
oval, ovalakhara. Hmm. ලියාගන්න. මගේ එක පන්තියක මේ මම වැරදිලා ඒ කියන්නේ හදිස්සියට ලියලා හරිද? මේ ස්ක්වයාර් එකකට ඒ නැතුව මම ලියලා තියෙන්නේ. හරිද? ඩික්ටේෂන් දුන්නා. එක පුතෙක් ඉන්න ඒ පුතාගේ මේ 20ක් දුන්න 20න් 20යි. අනිත් හැමෝගෙම 19යි. හරිද? මාත් වැරදි දානවා. ඒතර මම ලියලා තියෙන්නේත් වැරදිලා නැතුව කියන්නේ අත්තරදී වෙනවනේ. එතකොට නැතුව දීලා ඒ කියන්නේ හැමෝගෙම මම වැරදි දාලා. ඒ පුතාගේ මම හරිද පුත් ඊට පස්සේ මම පුතේ මොකද එහෙම උනේ කියලා. මම දන්නේ නැහැ කොහොමද නිකමට ඒක ලිව්වේ. හරිද? පොර එක නිකමට ලියලා තියෙන්නේ ඒ අකුරු දාලා. right? සාමාන්‍යයෙන් අකුරක දෙක වැරදි වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා හිත බල ලියා ගන්න. දැක්කොත් කියන්න හොඳ. දැන් සාමාන්‍ය මෙන්න මේක පේනවනේ මගේ අකුරු වල හැටි. මෙන්න R කියලා හිතයි මේක එන්න හොඳ. right? සමහරව R ලියා ගනි. right. Are you finished? okay. හරි. එහෙනම් ආදරණීය දුව පුතේ අදට ඔයාලගේ පන්තිය අවසන් කරනවා. ඔයාලා මෙන්න මේ ඇක්ටිවිටි එක කරන් එන්න. හරිද? අච්චු පුතේ activity 10 activity 10 page number 31 හරිද? දැන් ගන්න ප්‍රයෝගයෙන් තියෙන්නේ activity 10 page number 31 right activity 10 මේක අනිවාර්යෙන් කරන් ඉන්න. මම මැකුණා activity 10 හොඳ. right එහෙනම් නවින් සර් දැන් යන්න හදන්නේ. එහෙනම් හැමෝටම may the triple gem bless you. bye tata